ආයිබෝන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා Health Aid LK අපේ YouTube channel එකට. ඉතින් මම වෛද්‍ය ප්‍රසාද් කොටිතුවක්කු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කමුරුපිටිය. ඉතින් අපි පසුගිය වීඩියෝ එකෙන් කතා කරා එන්නත් කියන්නේ මොනවද? එන්නත් ලබා දීමෙන් වළක්ව ගන්න පුළුවන් රෝග මොනවද? ඊට අමතරව එමෙ එන්නත් අපි ලබා දෙන්න ඕන මොන වයස් සීමාව තුළද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊටමත් තවත් වැදගත් කාරණාවක් තමයි. ඒක තමයි මේ එන්නත් වල තියෙන අතුරු ආබාධ මොනවද කියන කාරණාව. ගොඩක් දෙමාපියෝ මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. ඉතින් අපි අද කතා කරමු එන්නත් වල අතුරු ආබාධ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ එන්නත් අතුරු ආබාධයක් කියන කාරණාව. එන්නත් අතුරු ආබාධයක් කියන්නේ අපි එන්නත ලබා දෙන එන්නත් ලාභියාගේ එන්නත ලබා දීමෙන් පසුව එන්නත ලබා දීම නිසා ඇති වූ අය සැක කරන යම්කිසි රෝග තත්ත්වයක්. එහෙම නැත්නම් යම්කිසි රෝග ලක්ෂණයක් පහළ වුණොත් අන්න ඒක තමයි අපි එන්නත් අතුරු ආබාධයක් කියලා කියන්නේ. ඉතින් මේ එන්නත් අතුරු ආබාධ අපි ගත්තාම එන්නත් අතුරු ආබාධ එන්න පුළුවන් ක්‍රම පහක් ගැන අපි සාකච්ඡා කරනවා. ප්‍රධානම දේ තමයි එන්නතක් ලබා දුන්නාන් පස්සේ එන්නතේ තියෙන සංඝටක. මේ එන්නතේ තියෙන සංඝටක වලට ආවේනික ගුණාංග නිසා එන්නත් ලාභියා තුළ ඇතිවන යම් රෝග ලක්ෂණ එහෙම නැත්නම් රෝග. ඊට අමතරව එන්නතක් අපි ලබා දෙනකොට ඒ එන්නතේ ගුණාත්මක භාවය යම්කිසි අඩුවක් වුණොත් එම ගුණාත්මක භාවයේ අඩුවක් නිසා යම් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකත් අපි එන්නත් අතුරු ආබාධයක් විදිහට සලකනවා. නමුත් අපි අපේ එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ එන්නත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී ඉතාමත් වටිනා මේ ඒ ක්‍රියාවලියේදී ඉතාමත් හොඳ ප්‍රමිතියකින් එම කටයුතු සිදු කරන නිසා එම එන්නත්වල ඒ එන්නත්වල තියෙන ගුණාත්මක භාවය අඩුකම නිසා ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ ගොඩක්ම අඩුයි. ඉතින් ඊළඟට අනිත් කාරණාව තමයි එන්නතක් ලබා දීමේ ක්‍රමවේදය. මේක හරිම වැදගත්. එන්නතක් ලබා දීමේ ක්‍රමවේදය යම් වැරදි අඩුපාඩු නිසා එන්නත අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරන මොනවද ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ කියන කාරණාව සම්බන්ධයෙන්. ඊට අමතරව අනිත් කාරණාව තමයි එන්නත ලබා දෙන අවස්ථාවේ එන්නත ලබා දීමට සමගාමීව ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්ව. ඉතින් මේ රෝගී තත්ත්වත් අපි එන්නත අතුරු ආබාධ කියන විදිහට සලකනවා. අපි ඉස්සරහට ඒවා ගැන කතා කරනවා මොනවද අතුරු ආබාධ කියන කාරණාව. ඊට පස්සේ අනිත් කාරණාව තමයි එන්නත ලබා දීමේදී ඇතිවන බය. අපි මේකට ඇන්සයිටි කියලා කියනවා. එන්නත ලබා දීමේදී ඇතිවන බය නිසා ඇතිවන අතුරු ආබාධ. උදාහරණයකට ක්ලාන්තය ඇතිවීම, ඒ වගේ තත්ත්ව අපිට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි මේ අපි එන්නත් වලට අතුරු ආබාධ ගැන සලකා බැලීමේදී මේ අතුරු ආබාධ අපි වෙන් කරන්න පුළුවන් සුළු අතුරු ආබාධ සහ ඊට අමතරව ත්‍රිවුර අතුරු ආබාධ කියලා. ඉතින් අපි ඊළඟට බලමු මේ එන්නත් වලින් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවද කියන කාරණාව. අර අපි කලින් සාකච්ඡා කරපු කාරණා පහට අදාළව. ඒ කියන්නේ මුලින්ම අපි කියු කාරණාව තමයි එන්නතේ සංඝටක වලට අපේ ශරීරයේ ඇතිවන යම් වෙනස්කම් නැත්නම් මොන හරි කාරණා නිසා ඇතිවන එන්නත් වල ඇතිවන අතුරු ආබාධ. අපි ගොඩක්ම දන්න කාරණාව තමයි අපේ දරුවෙකුට එන්නතක් ලබා දුන්නාට පස්සේ උණ ගන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව එම එන්නත ලබා දුන් ස්ථානයේ රත් පැහැ ගැන්වීමක් නැත්නම් එතන ඉදිමීමක් එතන වේදනාවක් ඇතිවීමක් ඒ වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව එන්නත ලබා දුන්නාට පස්සේ දරුවා නොසන්සුන් වෙන්න පුළුවන්. ඊට අමතරව පාචනය, හිස රදය, නොනවත්වා හැඬීම කියන රෝග ලක්ෂණ වුණත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාරණා ඉතාමත් වැදගත් අපි එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් සලකා බලන අතුරු ආබාධ සම්බන්ධයෙන්. ඊළඟට අනිත් කාරණාව තමයි කලාතුරකින් ඇතිවන අතුරු ආබාධ විදිහට අපිට ගන්න පුළුවන් මොළයේ ආසාදන, වලිප්පුව, පොලියෝ වගේ එන්නතක් අපි ලබා දුන්නාට පස්සේ අංශභාගී වගේ තත්ත්වයක් වුණත් කලාතුරකින් ඇති වෙන්න අවදානම තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපි දෙවෙනි කාරණාව විදිහට ගත්තේ එන්නතක් ලබා දීමේදී අනුගමනය කරන වැරදි ක්‍රියාමාර්ග නිසා එන්න පුළුවන් අතුරු ආබාධ මොනවද කියන කාරණාව. අපි මේ සම්බන්ධයෙන් දැනුවත් වෙමු. උදාහරණයක් විදිහට එන්නතක් ලබා දීමේදී අපිට වෙන්න පුළුවන් ප්‍රධාන කාරණාවක් තමයි හරි විස බීජ හරණයක් නැතුව එන්නත ලබා දෙන්න පුළුවන්. ඉතින් විස බීජ හරණයක් නැතුව එන්නත ලබා දුන්නොත් එහෙනම් මොකද්ද වෙන්නේ? අපේ දරුවට ඒ විස බීජ චරිතගත වීම නිසා විවිධ රෝගී තත්ත්වයන්ට භාජනය වෙන්න පුළුවන්. මේකදී ගොඩක් වෙලාවට එම ස්ථානයේ සැරව ගෙඩි ඒ වගේ තත්ත්ව එන්න පුළුවන්. ඊට අමතරව ලේවල් විස බීජ මිශ්‍ර වීම. ඉතින් ඒම නිසා නැවතත් උණ ඇතිවීම ඒ වගේම තමයි මේ වගේ තත්ත්වයක් නිසා භයානක තත්ත්වයක් නිසා මරණය වුණත් ඇති වෙන්න පුළුවන් අවදානම තියෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි එන්නත ලබා දීමේ වැරදි ක්‍රම. දැන් අපි මේ සාකච්ඡා කරේ එන්නත ලබා දීමේ වැරදි ක්‍රමවේදය නිසා ඇති වෙන්න පුළුවන් ගැටලු.
ඉතින් ඒ දුර්වල විස බීජ හරණය ඊට අමතරව ඊළඟ කාරණාව තමයි එන්නත අපි එන්න සමහර එන්නත් තියෙනවා. අපි එන්නත කෙලින්ම ලබා දෙන්නේ නැහැ. එන්නත ද්‍රාවකයක් තුල දිය කරලා තමයි දෙන්නේ. ඉතින් මේ ද්‍රාවකයේ විදිහට වැරදි බේතක් මොන හරි දෙයක් වැරදි දෙයක් ලබා දුන්නොත් එහෙම ඒකත් එන්නත අතුරුආබාධයකට නැත්නම් මහා ත්‍රිවුර අතුරුආබාධයකට හේතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අනිත් කාරණාව තමයි වැරදි ස්ථානයකට එන්නත ලබා දීම. දැන් ඔය අපි සියලු දෙනාම දෙමාපියෝ දැනුවත් වෙන කාරණාව තමයි මේ එන්නත් ලබා දීමේදී එමේ එන්නත් ලබා දෙන්න ඕන නියමිත ස්ථාන තියෙනවා. සමහර ඒවා සම මතු පිටින් ලබා දෙනවා තියෙනවා. සමට යටින් ලබා දෙනවා තියෙනවා. මාංශ පේශියක් තුලට ලබා දෙනවා තියෙනවා. මේ වගේ එන්නත් තියෙනවා. ඉතින් මේ එන්නත් අපි ලබා දීමේදී එමේ එන්නතේ නියමිත ස්ථානයට නැතුව වෙනත් ස්ථානයකට ලබා දුන්නොත් එහෙම එම අවස්ථාවේ වුණත් අතුරු ආබාධයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අවස්ථාවේදීත් සැරව ගෙඩි එහෙම නැත්නම් අපි ඇබ්සස් කියලා කියනවා. ඒ වගේ තත්ත්ව එන්නත නිසා ඇති වෙන්න පුළුවන්. ඊළඟට අනිත් කාරණා තමයි එන්නත් ප්‍රවාහනයේදී සහ එන්නත් ගබඩා කිරීමේදී ඇතිවන නරක තත්ත්ව. එන්නත් ගබඩා හරි තත්ත්වේ එන්නත් ගබඩා කරේ නැත්නම් එහෙම නැත්නම් එන්නත් ප්‍රවාහනය කිරීමේදී හරි ශීත දාමයේ හරි ආරක්ෂා වුනේ නැතුව මම ඉස්සරහට කියා දෙනම් ශීත දාමය කියලා කියන්නේ මොකද්ද කියලා. එන්නත් ප්‍රවාහනය කරොත් එහෙම එමේ එන්නත් වල තියෙන ගුණාත්මක භාවය නැති වෙලා යනවා. ඊට පස්සේ ඊට අමතරව එපමණක් විතරක් නෙමෙයි එමේ එන්නත් අපි ලබා දුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම එම දරුවන්ට එමේ එන්නත් වල අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ සැරව ගෙඩි වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අනිත් කාරණාව තමයි අපි එන්නත් ලබා නොදිය යුතු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒකට අපි කියන කන්ට්‍රා ඉන්ඩිකේෂන් කියලා එන්නත ලබා නොදිය යුතු අවස්ථා. මෙන්න මේ එන්නත ලබා නොදිය යුතු අවස්ථා නොසලකා අපි එන්නත ලබා දුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම ත්‍රිවුර එන්නත අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මේ වගේ කාරණා නිසා ඇනෆිලැක්සිස් වගේ දෙයක් ඇති වෙලා මරණය වුණත් ඇති වෙන්න පුළුවන් අවදානම තියෙනවා. ඉතින් මම ඉස්සරහට සියලු දෙනාටම කියා දෙන්නම් මොකද්ද මේ ඇනෆිලැක්සිස් කියන කාරණාව කියලා. ඒකත් මම සාකච්ඡා කරන්නම්. ඊට පස්සේ ඔබ සියලු දෙනාම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. මේ වීඩියෝ එකේ අවසානයේ මම සාකච්ඡා කරනවා මේ සම්බන්ධයෙන් දෙමාපියන් දැනගත යුතු වැදගත්ම කාරණා කීපයක් සම්බන්ධයෙන්. ඉතින් ඒක ඉතාමත් වැදගත් කාරණා ටිකක්. ඒක නිසා වීඩියෝ එක අවසාන වෙනතුරු ඔබ සියලු දෙනා රැඳී සිටින්න. ඊළඟට අපි තුන්වෙනි කාරණාව තමයි අපි ගත්ත කාරණාව තමයි එන්නත ලබා දෙන අවස්ථාවේ එන්නත ලබා දීමට සමගාමීව වෙනත් රෝගී තත්ත්වයක් නිසා ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ. මේක එන්නත නිසාම නෙමෙයි ඇති වෙන්නේ. නමුත් අපි එන්නත ලබා දුන්නට පස්සේ ඇති වෙන නිසා අපි සලකනවා ඒකත් එන්නත අතුරු ආබාධයක් කියලා. උදාහරණයක් විදිහට එන්නත ලබා දෙන්න කලින් අවස්ථාවේ ඒ අදාළ පුද්ගලයාට මොන හරි වෛරස් එකක් එහෙම නැත්නම් මොකක් හරි බැක්ටීරියා ආසාදනයක් තිබුණා නම් ඒ බැක්ටීරියාවට නැත්නම් වෛරස් එකට බීජ ඖෂධ සමය කියලා කාල සීමාවක් තියෙනවා. ඒ කියන්නේ ඕනම අසනීප තත්ත්වයක් රෝගී තත්ත්වයක් අපිට හැදෙනකොට ඒ විස බීජ ඇතුළු වුණ අවස්ථාවේම රෝගී තත්ත්වය හැදෙන්නේ නැහැ. අපි ඒක දැනගන්න ඕනේ. බීජ ඖෂධ සමය කියලා යම් කාල සීමාවක් තියෙනවා. අපි අන්නේ කාල සීමාව තුළ එන්නතක් ලබා දුන්නොත් එන්නත ලබා දුන්නට පස්සේ එම අදාළ රෝගයට අදාළ රෝග ලක්ෂණ පහළ වෙනවා. ඉතින් අපි වරදවා තේරුම් ගන්නවා එන්නත ලබා දීම නිසා තමයි ඒ රෝගී තත්ත්වය ඇති වුනේ කියලා. උදාහරණයක් විදිහට වෛරස් මොන හරි වෛරස් උනකට අදාළ වෛරසයක් ඇතුළත් වෙලා එහෙම නැත්නම් බඩේ අමාරු තත්ත්වයකට පාචන තත්ත්වයකට අදාළ බැක්ටීරියාවක් ඇතුළත් වෙලා ඊයේදී අපි වැක්සින් එක නැත්නම් එන්නත ලබා දෙනවා. ඒ එන්නතෙන් පස්සේ ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වය. ඒතකොට අපි ඒක වරදවා වටහා ගන්නවා මේ එන්නත නිසා ඇති වූ තත්ත්වයක් කියලා. ඊට පස්සේ අනිත් කාරණාව තමයි එන්නතට ඇති බිය. එන්නතට ඇති බිය. ඒකට අපි ඇන්සයිටි කියලා කියනවා. මේක විශේෂයෙන්ම අවුරුදු 5ට වැඩි දරුවන්ගේ තමයි අපි නිරීක්ෂණය කරන්නේ. විශේෂයෙන් පාසලේ අපි එන්නත් කරන අවස්ථාවේදී HPV එන්නතට ඊට අමතරව ATD කියන වැඩිහිටි ගලපැටල පිටගැස්ම එන්නතට එහෙම නැත්නම් ගැප් ගල පිළිකා වැළැක්වීම එන්නතට මේ එන්නත් අපි ලබා දෙන අවස්ථාවේදී ඒ දරුවන් සමහරවිට එන්නත් ලබා දීමට කලින්ම ක්ලාන්තය ඇති වීම තත්ත්වයටපත් වෙනවා. මොකද ඒ දරුවන් එන්නත ලබා දෙන අවස්ථාව බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඇති වෙන රෝගී ඇති වෙන තිගැස්ම සහ මානසික ආතති තත්ත්ව නිසා ක්ලාන්ත තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේකත් එන්නත් අතුරු ආබාධයක්. ඊට පස්සේ අපි මෙතන කතා කරපු කාරණා පහෙන් කතා කරමු නැති අනිත් කාරණාව තමයි එන්නතේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන්. එන්නත ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එන්නතේ ගුණාත්මක භාවය කියන කාරණාව හැබැයි අපි දැනගන්න ඕන කාරණාවක් තමයි එන්නතේ ගුණාත්මක භාවය කියන කාරණාව ගොඩක්ම ප්‍රමිති සහගත විදිහට තමයි එන්නත නිෂ්පාදනය සිදු වෙන්නේ. ඒ කියන්නේ ගුණාත්මක භාවය අඩු වෙන්න තියෙන හේතු කාරණා ගොඩක්ම අඩුයි. මොකද මේවා ලියාපදිංචි කරන අවස්ථාවේදී නිෂ්පාදන අවස්ථාවේදී හොඳම ප්‍රමිතියක් නිතුව තමයි මේ එන්නත් නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා එන්නත්තේ තියෙන ගුණාත්මක භාවයේ අඩුපාඩු නිසා එන්න පුළුවන් අතුරු ආබාධ ගොඩක් කලාතුරකින් තමයි ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔය කියන කාරණා තමයි එන්නත් වලින් එන්න පුළුවන් අතුරු ආබාධ තත්ත්ව. ඊට පස්සේ අපි මම කලින් සඳහන් කරා මේ වීඩියෝ එක අවසානයේදී මම දෙමව්පිය දැනගන්න ඕන වැදගත් කාරණා කීපයක් සඳහන් කරනවා කියන කාරණාව. ඉතින් ඒකෙදි අපි මතක තියාගන්න ඕන කාරණා වලින් එකක් තමයි
එන්නතක් ලබා දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම එන්නත ලබා දුන්න ස්ථානයේ විනාඩි 20ක් රැඳී සිටින්න ඕන. මොකද එන්නත ලබා දීලා සුළු වේලාවක් තුළ මේ අතුරු ආබාධ එන්න පුළුවන් නම් බහුතරයක් අතුරු ආබාධ එන්න පුළුවන්. ඒක නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔබව නිරීක්ෂණය කරනවා. ඒක නිසා කොයි වෙලාවකවත් එන්නතක් ලබා දුන්න ගමන්ම අපි එන්නත ලබා දුන්න ස්ථානයෙන් බැහැර වෙන්නේ නැහැ. ඉතින් අපි අනිවාර්යයෙන්ම මෙතන රැඳී ඉන්න ඕන. ඒ විනාඩි 20 තුළ විනාඩි 20න් පස්සේ තමයි අපිට බැහැර වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට එක කාරණාවක්. අනිත් කාරණාව තමයි එන්නතක් ලබා දුන්නාට පස්සේ කොයි වෙලාවකවත් ඒ ස්ථානය පොඩි කරන්න, තවන්න, එහෙම නැත්නම් වෙන මොනවා හරි තමන් මොනවා හරි තෙල් වර්ග ගන්න, ඒ වගේ දේවල් අපි කරන්න හොඳ නැහැ. මොකද ඒ වයින් විස බීජ ශරීරය ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම අපි නොහිතන විදිහේ අතුරු ආබාධ එම නිසා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ ස්ථානය නිකන් තියෙන දෙන්න කිසිම වෙලාවක ඒක තවන්නවත් පොඩි කරන්නවත් මුකුත් කරන්න අපි යන්න හොඳ නැහැ. ඊළඟ අනිත් කාරණාව තමයි මම මේ අවස්ථාවේ කීප විටක් සඳහන් කරපු වචනයක් තමයි ඇනෆිලැක්සිස් කියන කාරණාව. ඇනෆිලැක්සිස් කියන කාරණාව. ඉතින් අපේ මේ වීඩියෝ එක බලන ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද්ද මේ ඇනෆිලැක්සිස් කියන්නේ කියලා. ඇනෆිලැක්සිස් කියන කාරණාව තමයි එන්නතක් හෝ අපි එන්නතක් ලබා දෙන අවස්ථාවේදී එම එන්නතේ තියෙන එන්නතට හෝ එන්නතේ තියෙන සංඝටකයකට එන්නත්ලාභියා තුළ ඇති වෙන අසාත්මිකතාවය. නැත්නම් අපි මේකට කියන ඇලර්ජි එක කියලා. ඇලර්ජික් තත්ත්වය. එහෙම නැත්නම් අසාත්මිකතාවය. මේ අසාත්මිකතාවය නිසා එන්න පුළුවන් අතුරු ආබාධ තමයි අපි කියන්නේ ඇනෆිලැක්සිස් කියලා. අතුරු ආබාධය කියන්නේ ඒක බොහොම තීව්‍ර අතුරු ආබාධයක්. ඒක කසන්න ගන්න පුළුවන්. ඊට පස්සේ උස්ම ගන්න අමාරු තත්ත්ව වෙන්න පුළුවන්. ඒකම අපිට කම්පන තත්ත්වයක් වුණත් වෙන්න පුළුවන්. සිහි මුර්ජාවක් වුණත් වෙන්න පුළුවන් මේ ඇනෆිලැක්සිස් කියන තත්ත්වය නිසා. ඉතින් ඔබ සියලු දෙනාම දැනගත යුතු කාරණාව තමයි මේ ඇනෆිලැක්සිස් කියලා කියන්නේ. එන්නත ලබා දෙන අවස්ථාවේදී එන්නතේ තියෙන එන්නතට හෝ එන්නතේ තියෙන වෙනස් සංඝටකයකට අදාළ පුද්ගලයා තුළ ඇති වෙන අසාත්මිකතාවය නැත්නම් ඇලර්ජික් තත්ත්වය. ඉතින් ඔබ සියලු දෙනා මතක තියාගත යුතු කාරණාව තමයි එන්නතක් ලබා දෙන අවස්ථාවේදී එම දරුවාට මීට කලින් මොනවා හරි ආහාරයක් විස වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ආහාරයක් ඇලර්ජික් තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් ආහාරයකට යම් කිසි අසාත්මික ලක්ෂණ ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයාට ඒ බව සඳහන් කළ යුතුමයි. මොකද ඒකෙදී අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා අපි එන්නත් ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි වෙනත් මීට කලින් අපි ලබා දීපු එන්නතකට හෝ යම් කිසි බෙහෙත් වර්ගයකට මොනවා හරි දෙයකට අසාත්මික තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට ඒ බව සඳහන් කළ යුතුම වෙනවා. ඉතින් ඔන්න ඒ කාරණා තමයි අද වීඩියෝ එකෙන් මට ඔබ සියලු දෙනාට සඳහන් කරන්න අවශ්‍ය වුණේ. ඉතින් රැඳී සිටින්න ඔබ මතක තබා ගන්න Health Aid LK කියන අපේ YouTube channel එක නිරතුරුවම ඔබ හමුවට සෞඛ්‍ය තොරතුරු. එහෙම නැත්නම් සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු, ඔබේ සෞඛ්‍ය වැදගත් වෙන තොරතුරු ගොඩක් අපි ඉදිරියටත් ගෙනෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ කැමති නම් මේ තොරතුරු වලට ඔබ මේ දැනුම ලබා ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා නම් අපේ Health Aid LK කියන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ක්ලික් කරන්න. එතකොට අපි මේ වීඩියෝ එක නිදහස් කරවහාම ඔබ ළඟට මේ වීඩියෝ එක ගෙන්න ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එක විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ගොඩක් අය අපි නොදන්න නමුත් දැනගත යුතු අත්‍යවශ්‍යම කාරණාවක් තමයි මේ පෞල් සංවිධාන ක්‍රමවේද කියන කාරණාව. පෞල් සංවිධාන ක්‍රමවේද මොනවාද? පෞල් සංවිධාන ක්‍රමවේද පාවිච්චි කරන්න ඕන මොන අවස්ථාවලවලද? ඒව ගැලපෙන විදිහ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක රැඳී සිටියාට බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම.